ආචාර්ය මණ්ඩලයේ සහායයෙන් ඔබ සැනසෙයි. හිමෝනි විස්තරා මෙන්නෙත මාගේ ආරාධනය ආරාධනය කතාව ඉදිරිපත් කිරීම සඳහා
සියලුනාටම සුබ රාත්‍රියක්. කල්පනා නරකසන කල්පනා පාසලේ අලවරකටම ඇතුළු ආචාර මාර්ගය බාරේ ගොඩනැගෙන අවශ්‍යයි. ආදරයේ දුරවලු ඇත්තටම අද මේ ආරාධකේ ලැබිච්ච කොහොමද කරනවා වෙනද අවුරුදු දෙකක අවුරුදු 5ක් පුරා මගේ දරුවන් දෙදෙනා මේ පාස්කේ ඉගෙන ගත්තේ. ඉදා මෙදා තුර තාම අපි පාස්කේ සාදරේ. මොකද අපේ දරුවන් පාස්කේ කරන අපේ පාස්කේ. ඒකට අපි ඉන්නවුනේ මම ගියේ ඒකට කතා කරලා මම ඉන්නේ කතාවක් කරලා ඉන්නවා. ඒ මම සම්පූර්ණ කරනවා මගේ ආදරේ මගේ දරුවන් ඒ වගේම මම කියන ඕනේ අද පුස්තකාලේ කියන්නේ පොතවලට අපේ අඟහරුවන් පායයක් හරි අපේ පාසලේ පොතක පායන දෙන්නේ අපේ දූදරුවන්ගේ දර්ශකතා මේ වේදිකාවකට උඩ දකින්න නැති ඔයගොල්ලන්ගේ දරුවෝ ඇත්තටම අධ්‍යයනය කියන දේ තමයි දරුවන්ට වටින්නේ අධ්‍යාපනය තුළින් අධ්‍යක්ීමත් ඒක තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ ප්‍රතිපත්ති යනවාදී. පෙර පාසලකින් ලැබෙන්න ඕන ඒ ක්‍රියාකාරකම් වැටේ ගැටෙනවා ඒවට අපේ පාසලේ අපේ දරුවන්ට ලැබෙනවා. ඒ ඇත්තට පාඩමේ තමයි අපේ දරුවෝ පාසලේ ඉන්නා පාසලේ වැඩ කරන්නේ. ඒකට ඒගොල්ලන්ගේ පය සම්පූර්ණ තමයි ඒගොල්ලෝ පාසලේ යන්නේ. ඒ පාසලේ කුරුල්ලේට උඩට ඉතින් ගැටලුවක් මේ දරුවෝ ඒ ලැබෙන්නේ පාසලේ. ඒක අපේ පාසලේ. අපේ පාසලේ තමයි ඒකෝට මේ පාසලේ අපි අන්තරාර්ථයේ බොහෝ අපේ දරුවන්ව අධ්‍යයනයේ තුලින් අධ්‍යාපනය ලබා දීලා ඉදිරියට අරගෙන යන්න අනාගතයේ ගොඩනගාගන්න පිළිතුරකට හොඳ තෝරගන්න අපේ පාසල. උදාහරණයක් පාසලෙත් බැලුවොත් කොහොමද හැම මාසෙක ගානක් අවුරුද්දේ හැම මාසෙකම දරුවන්ට කොහොමද ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි වඩාත් වටින්නේ. ඒකට සරලව උගන්වනවා කියන්නේ ඒ වගේම අපේ දෙමාපියන්ට පොඩි අවස්ථාවක්. මොකද මේ පාසලේ තියෙන සමහර දෙමාපියෝ ඒ කාලේ නගර ඇතුළේ. ඒකට ඒගොල්ලෝ සමාජයක් පොඩ්ඩක් පස්සේ යන බලනවා. හැබැයි මේකත් ඒක දෙමාපියන්ට පොඩි අවස්ථාවක් ඒ කාලේ අදටම අපේ ආකාරවල ඉතින් ආයතනයක දෙනවා දෙමාපියන්ට. ඒක උනේ නැහැ දෙමාපියෝ මානකට ගොඩාක් දෙමාපියෝ ඉතලට කලාවක් කියලා ගායනා කරලා ඒ වගේම මේ ගොඩාක් කැපවලා මම දැක්කා ඉතින්ට වඩා දැන් ඉතලට අරමුණ නොවේ සමාවෙන්න පා ඒ නේ මම කියන්නේ දෙමාපියෝ හරියට කට්ටිය ඉවරක් කියලා උනන්දුව හරියට කරන්න ඕනේ මේ දෙමාපියෝ වගේ දෙමාපියෝ දෙකට අපේ ආචාර්යවරුන් දුක්ඛාතිය ඒකට ඒ වගේම සමෝලයෙන් ඉඳන්නේ ඉතිරේට මේ පාසල වල රැඳෙන ඔයගොල්ලෝ දරුවන්ගේ අනාගතයේ හදාගන්න ආකාරයක් ඉතිරිලා ඔයගොල්ලන්ගේ ඉති පරම්පරාව මේ පාසලේ කරගෙන යන බලාපොරොත්තු වෙනවා වගේම අපි ආචාර්යවරුන්ට දෙවියෝ ඒ වගේ දරුවෝ අරගෙන සමාජීය කැපෙනවා තමයි දරුවෝ කාලවල ඔයගොල්ලන්ගේ දරුවෝ තමයි කරන්නේ ගොඩ කැපෙන්නේ ඒගොල්ලන්ට සත්‍යයක් තේරෙන්නම ඔයගොල්ලෝ ඒගොල්ලන්ට ලැබෙන්නේ උපරිම අපිට ලබා ගන්න අපිට ඒකට කලින් ඒගොල්ලන්ට ඉතින් අපේ දරුවෝ මේ කොහොමද අපිට බදා ගන්න ඕනේ ඉතින් පාසලට යන්නේ ඔබගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ආකාරවලට සහාය වෙලා උදව් කරන ඒ ඉතිම කරන්නේ මේ පාසලේ ඉන්න ඊකොට පරිවාරයකට ප්‍රාර්ථනා කරනවා සුබ සංඥාවක් වේවා ශ්‍රී ගුරුනාථ
ස්තුතිවන්ත